විරාමයෙන් අනතුරුව අපි නැවතත් ආදරණීය ජීවිතයේ සමගින් එකතු වෙන්නේ. මේ විශේෂාංගයෙන් අපි කතා බහ කරන්න සූදානම් වෙනවා රටේ ආර්ථිකයට Tamanගේ දායකත්වය ලබා දෙන ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය පිළිබඳව. ඒ පිළිබඳව කතා බහ කරද්දී විශේෂයෙන්ම ලෝක ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ දිනය ජූනි 27ට යෙදෙනවා. ඉතින් ඒ හා සමගාමීව සිදු කෙරෙනා වූ කාර්යයන් පිළිබඳවත් අපි මේ විශේෂාංගය තුලින් කතා බහ කරන්න අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මහජන බැංකුවේ නියෝජ්‍ය සමනධිකාරියතුමා ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ සංවර්ධන සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසාය වික්‍රම නාරායන මහත්මයා දවසේ අපිත් එක්ක එකතු වෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු කතා බහ කරන්න මහජන බැංකුව කොයි විදිහටද මේ වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ කියන කාරණාව පිළිබඳව තොරතුරු කතා බහ කරන්න. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් සර්. මට මුලින්ම හිතෙනවා දැන් මේ ව්‍යවසායකත්වය කියන එක නන්වන්න ඕනි කියන කාරණාව පිළිබඳව අපි හැම වෙලෙම කතා බහ කරනවා. ඒ වගේම අපේ රටේ දැන් ව්‍යවසායකයන් පිළිබඳව කතා කරද්දී බොහෝම අඩු ප්‍රමාණයක් ඉන්නේ කියන එක පිළිබඳවත් කතා බහ කරනවා. මේ සියල්ලත් එක්ක අපිට කතා කරන්න දැන් මේ 27 වෙනිදාට විශේෂ දිනයක් හෙදෙනවා. මේ දිනය වෙනුවෙන් කොහොමද මහජන බැංකුවේ සූදානම? සුබ උදෑසනක් හැමෝටම. තරම එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ තමයි මේ දිනේ නියම කරලා තියෙන්නේ. ඒ අනුව මහජන බැංකුව 4 වෙනි වතාවට මේ දිනය සැමරීම සඳහා අර්ථාන්විතව වැඩපිළිවෙලක් සංවිධානය කරලා තියෙනවා. ඒක තමයි ජූනි 27 සහ 28 දිනවල ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී දැවැන්ත ප්‍රදර්ශනයක් නෙමෙයි ඊටත් එහා ගිය ව්‍යවසායකත්ව උදානය කියලා තමයි අපි මේක නම් කරලා තියෙන්නේ. මේකෙදි වෙන්නේ ඇත්තටම වෙළඳ පිවිසුමක් වගේම ව්‍යවසායකත්ව අධ්‍යයනය, ව්‍යවසායකයන්ගේ තියෙන ගැටලු සාකච්ඡා කිරීම, එහෙම නැත්නම් ණය ගන්න විදිහ, ණය ගත්තු අයගේ තියෙන ප්‍රශ්න, ඒ වගේම ව්‍යවසායකත්වය කරගෙන යනකොට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙන මූල්‍ය සාක්ෂරතාවය, මූල්‍ය විනය ගැන කතා කරන සමස්ත වැඩසටහනක්. ඒකෙදි ඇත්තටම මහජනතාවට බඩු ගන්නත් පුළුවන්, රස වින්දනයට අවස්ථාව දීලා තියෙනවා, කෑම බීමක් තියෙනවා. ඒක විශාල ක්‍රීඩාංගණයක්. ඒකෙදි අපි ඉතාමත් සංවිධානාත්මකව උදේ 10 ඉඳලා රෑ 8 වෙනකන් මේ දවස් දෙකේම මෙම වැඩමුළුව සහ වෙළඳ ප්‍රදර්ශනය සංවිධානය කරලා තියෙනවා. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා. ඇත්තටම මේකේ අපේ ආරාධනාව මූලික වෙන්නේ බඩු ගන්නවටම වඩා ව්‍යවසායකයන්ට. විශේෂයෙන්ම ආරාධනා කරන්නේ තරුණ සහ කාන්තා ව්‍යවසායකත්වයට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න, ව්‍යවසායකෙක් වෙන්න කොහොමද කියලා දෙන්න. ඒ වගේම බිස්නස් මොඩල්ස් තේරෙන භාෂාවෙන් කිව්වොත් ව්‍යාපාර ආකෘති පිළිබඳවත් අපි පෙන්වා දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා මේක සාමාන්‍ය ප්‍රදර්ශනයකට වැඩිය විශාල අර්ථයක් තියෙන ප්‍රදර්ශනයක්. හොඳයි. දැන් මගෙත් එක්ක කතා බහ කරද්දී ඔබතුමා කිව්වා අපි මේක ගම්පහට ගෙනිච්ච කියලා. ඇයි කොළඹ අපිට වෙනස්කමක් කරේ? ඔව්, ඇත්තටම සභාපතිතුමාගේ අදහසක් අනුව තමයි ඒක තීරණය කරේ. ඒකට කොළඹ හැමදාම ප්‍රදර්ශන තියෙනවා. විශේෂයෙන් BMIC එක ගත්තොත් හැම සුමානෙම තියෙනවා. නමුත් අපේ අදහස උනේ ව්‍යවසායකත්වය සංවර්ධනය කරන්න, ව්‍යවසායකත්වය අරමුණුගත කරන්න. එතකොට බහුතරයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ඉන්න ප්‍රදේශයක් තමයි ගම්පහ කියන්නේ. ඉතින් අපි තීරණය කරා එහෙමනම් අපි එක ගම්පහට යන්න ඕන කියලා. ඇත්තට මට මේ කියන්න අමතක වුණා. මේදී අපි අවටේ තියෙන පාසලුත් සම්බන්ධ කරගන්නවා. ඇත්තට පාසල් දරුදරියෝ 300ක් විතර අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒුන්ගේ රංගනයන් ව්‍යවසායකත්වයේ ප්‍රදර්ශනය කරනවා. හරි. දැන් අපි මේ ලෝකය ගැන කතා කරද්දී මේ බොහෝ රටවල් වල මේ ව්‍යවසායකයන්ගෙන් 90ක් විතර ශුද්‍ර හා කුඩා මධ්‍ය පරිමාණ කියන මේ ව්‍යවසායකයන් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒකත් එක්ක අපේ රට ගැන කතා කරද්දී ලංකාවේ ආර්ථිකය තුල මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයේ වැදගත්කම පිළිබඳව අපිට යම් පණිවිඩයක් ඔබෙන්න අවශ්‍යයි. ඔබ කිව්ව දත් වලින් එකක් 90%කට වඩා මට හිතෙනවා ලංකාවේ 95%කටත් වඩා ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තියෙන්නේ. ඔවුන්ගේ දායකත්වයේ දල ජාතික නිෂ්පාදනයේට ලෝකෙත් අපේ රටේ 55%කට 60කට වඩා වැඩි. ඇත්තටම 75%ක් විතර රැකියා බිහි වෙන්නේ මෙතනින්. එතකොට මේ ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැතුව මහා පරිමාණ ව්‍යාපාර තියෙන විදියක් නැහැ. ඒ වගේම ලෝකෙම පිළිගත් දෙයක් තමයි ඕනෑම ආර්ථිකයක කොඳුනාරටිය මේ MSME කියන එක. දැන් මේක ජාත්‍යන්තරවත් පිළි අරගෙන තියෙනවා, දේශීයවත් පිළි අරගෙන තියෙනවා. මේ රජයත් පිළි අරගෙන විශේෂ වැඩපිළිවෙලක් යොදාගෙන යනවා ඇත්තටම මේ අංශය දියුණු කරන්න. එතකොට මේ අංශය දියුණු කරන්නේ නැතුව අපිට මහා පරිමාණ ව්‍යාපාරවල සංවර්ධනයක් දකින්නත් බෑ. මොකද සැපයුම් ජාලයක් තියෙන මෙතන. පොඩි ව්‍යාපාර වලින් හදන දේවල් තමයි අමුද්‍රව්‍ය වෙන්නේ අනිත් ව්‍යාපාරවල. ඒ නිසා ඒ වගේම දැන්
අපනයනයට, නවෝත්පාදන වලට, ඒ වගේම කාන්තා ව්‍යවසායකත්වයට. එතකොට ඉස්සරට වැඩිය බැංකු වලටත් ලොකු රාජකාරියක් තියෙනවා මෙම අංශය දියුණු කරන්න. ඒ නිසා අපි වෙනදාට වැඩිය ලෝන් එකක් නැත්තම් ණයක් දෙනවට වැඩිය සංවර්ධනය, ව්‍යවසායකත්ව සංවර්ධනය කියන එක හරහා තමයි අපි මේ දිහා බලන්නේ. මහජන බැංකුව දැන් නමේම තියෙනවනේ මේ මහජනතාව වෙනුවෙන් අපි ඉන්නේ කියන කාරණාව. කොහොමද මේ වෙනුවෙන් Tamanගේ වැඩසටහන් පෙළ ගස්වන්නේ? කොහොමද උන් ක්‍රියාත්මක වෙන්නේ වෙනුවෙන්? දැන් ඉස්සර ඇත්තටම සරංගි අපි ලෝන් දෙන එකනේ කරේ. දැන් එහෙම ලෝන් එකක් දුන්නයි කියලා ව්‍යවසායකත්වයේ සංවර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මුලින් ඉඳලම පටන් ගන්න. ඒ කියන්නේ ගනුදෙනුකරුවෙක් සූදානම්ද කියලා හොයලා බලන්න. මේ ණයක් ගන්න. ඇත්තටම අද බැංකු පද්ධතිය ගත්තොත් සමස්ත බැංකු ජාලයේම සල්ලි ඕන තරම් තියෙනවා. සල්ලි වැඩි වෙලා තියෙන තරමට. ඒ කියන්නේ ද්‍රව්‍යශීලතාවය වැඩි කියලා අපි කියන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ණයක් ගන්න තරම් සුදුසු පුජ්‍යලයෝ බැංකුවට එනවාද කියන එක. ඒකට ඔවුන් ඇවිල්ලා ණයක් ඉල්ලපු පළියට බැංකු දෙන්නේ නැහැ. ඒ නිසා අපිට දෝෂාරෝපණයකුත් තියෙනවා. එතකොට දැන් අපි තීරණය කරලා තියෙනවා ණයක් ගන්න එන පුජ්‍යලයව ණය ගන්න සූදානම් කරන්න. එතනදී ව්‍යාපාර සැලැස්මක් හදාගෙන ගන්න කාරණාව පිළිබඳ අවබෝධයක් අරගෙන ඊට පස්සේ අපි මහජන බැංකුව කරලා තියෙන්නේ ප්‍රාදේශීය වශයෙන්, ඒ කියන්නේ ප්‍රාදේශීය විභාග කරා විශේෂ ඒකක පිහිටවලා තියෙනවා මේ ගනුදෙනුකරුවොත් එක්ක කටයුතු කරන්න. ඇත්තටම අපේ ශාඛා ජාලය 750කට වැඩි. ශාඛාම තියෙනවා 351ක්. මේවා කළමනාකරුවොත් ලෑස්ති වෙලා ඉන්නේ. ඔවුනුත් මේ කාර්යයේ යෙදෙනවා. ඊට අමතරව අපේ ණය ඒකක පිහිටවලා තියෙනවා. එතනදී අපි පුහුණු කරලා තියෙනවා විශේෂ නිලධාරීන් සමූහයක්. මේ ප්‍රාදේශීය වශයෙන් සමහර ශේෂ්ත්‍ර තියෙනවා. දැන් තේ වගාව වෙන්න පුළුවන්, වී මෝල් වෙන්න පුළුවන්. එතකොට කොහු වෙන්න පුළුවන්, මාළු වෙන්න, දීවර වෙන්න පුළුවන්. මේ අනාදී ශේෂ්ත්‍ර වලට විශේෂඥභාවය දක්වන පිරිසක් අපි ලෑස්ති කරලා තියෙනවා. එතකොට අර සාමාන්‍ය ණය දෙනවට වැඩිය ඒ පිළිබඳ අවබෝධයකින් ණය දෙනකොට ණය ලබා ගන්න පුජ්‍යලයවත් බැංකුවත් ආරක්ෂා කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඉස්සර ණයක් දීලා අපි ණය අය කරන්න තමයි බලන්නේ. අද එහෙම නෙමෙයි. ණයක් දීලා ණය පසු විපරම් කරලා ඒ ව්‍යාපාරේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් ද බැයිද කියන එක දක්වා ලොකු කතන්දරයක්, ලොකු ගමනක් මේ ගනුදෙනුකරුත් එක්ක යනවා. ඒ නිසා අපි කියනවා මේ සම්බන්ධතා කළමනාකරණය කියලා. ඔවුන් එක්ක ඉතා සමීපව සම්බන්ධ වුණේ නැත්නම් අර ව්‍යාපාරයේ නැත්නම් ව්‍යවසායකත්වයේ බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක සමස්ත කාර්යාවලියක තමයි මේ මහජන බැංකුව ව්‍යවසායකත්ව සංවර්ධනය කියන්නේ ශුද්ධ සුළු හා මධ්‍ය පරිමාණ මේක මහා ව්‍යාපාර දක්වාම දිවෙනවා. ඒ වගේම තව එකක් කියන්න ඕනේ. පහුගිය දවස්වල කොවිඩ් සහ ඔය ආර්ථික ව්‍යවසායනයේ හමුවේ බිඳ වැටිච්ච ව්‍යාපාර අපි 98%ක්ම නගා සිටවලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න අපි විසඳලා තියෙනවා. එකක් හෝ දෙකක් මග හැරෙන්න පුළුවන් ඔවුන්ගේත් වැරදි නිසා. නමුත් අපේ බැංකුව විදියට ගත්තොත් ඒ බිඳ වැටිච්ච ව්‍යාපාර පුනරුත්ථාපනය නැත්නම් පුනර්ජීවනය සහ පුනරුත්ථාපනය. ඒ කියන්නේ රිවයිවල් ඇන්ඩ් රීහැබිලිටේෂන්. කියන්නේ අපි වාට්ටුවකට ගන්නවා වගේ ඒ ගනුදෙනුකරුව අරගෙන රැක බලා ගන්න වැඩපිළිවෙලකුත් අපේ බැංකුවේ තියෙනවා. ඒක මම හිතන්නේ බොහොම වටිනවා. මොකද මේ බොහෝ පිරිසක් ව්‍යවසායකයෙක් වෙන්න කැමැත්ත දැක්වුවත් එතනින් එහාට පැවැත්ම පිළිබඳව යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඒකත් එක්ක ඒ අර්බුද එක්ක සමහර අවස්ථාවල අපි දකිනවා මේ කඩාගෙන වැටෙනවා. අවුරුද්දයි දෙකයි ඒ අය අතාරිනවා. මේක හරියන්නේ නැහැ කියලා හිතනවා. මහජන බැංකුව මේ විදිහට සහන සලසද්දී මූල්‍යමය සේවා කොයි විදිහටද සපයන්නේ මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්? දැන් මූල්‍යමය සේවා ගත්තොත් සාමාන්‍ය ණය ක්‍රමවේද තියෙනවා. නමුත් එයින් එහාට ගිහිල්ලා අපි ණය යෝජනා ක්‍රම හදලා තියෙනවා. ශුද්‍ර ව්‍යාපාරිකයන්ට ණය යෝජනා ක්‍රම අස්වැන්න කියලා එකක් තියෙනවා. ඒ වගේම වනිතා සවිය කියලා තියෙනවා. ඒ වගේම රජයේ මැදිහත් වෙන ණය යෝජනා ක්‍රම තියෙනවා. එතකොට මහජන සවිය කියලා ණය යෝජනා ක්‍රමයක් තියෙනවා. ඒකේ විශේෂත්වය තමයි දැන් ඔය ගොඩක් දෙනෙකුට ගරන්ටර්ස්ලා නැත්නම් සුරකුම් නැහෙනේ. එතකොට අපි කරන්නේ අපි කණ්ඩායම් ගත කරනවා. කණ්ඩායම් ගත කරලා ඔවුන්ගේ අන්‍යෝන්‍ය අපේ අරගෙන අපි ණය දෙන ක්‍රම වැඩකලුත් තියෙනවා. අපි ගම්මාන හදලා තියෙනවා. ගම්මාන කියන්නේ ව්‍යවසායකත්ව ගම්මාන. ඒ ගම්මාන වලට ගිහිල්ලා ඔවුන් එකතු කරලා ඔවුන් හරහාම ඒ සාමූහිකත්වය ඇති කරලා ඔවුන්ගේම අපේ අරගෙන ණය දෙන වැඩපිළිවෙලකුත් තියෙනවා. ඒ වගේම දැන් මෑතකදී අපාවරණ ආයතනයක් පිහිටුවා රජය. ඒ අනුව දැන් හොඳ පණිවිඩයක් මිලියන 25ක් දක්වා කිසිම සුරකුමක් නැතුව ණය ගන්න පුළුවන් බැංකු 10කින් සහ මූල්‍ය ආයතන 3කින්. හැබැයි මේ ණය දෙන්නේ සුරකුමක් ඇතුව. ඒ සුරකුම තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය.
කවුරු හරි ඇවිල්ලා ණයක් නිකන් ඉල්ලුවට දෙන්නේ නැහැ. ඔව් ඔප්පු කරලා පෙන්නන්න ඕනේ මෙන්න මගේ කෑෂ් ෆ්ලෝ එක තේරෙන භාෂාවෙන් කිව්වොත්. කෑෂ් ෆ්ලෝ එකක් නැතුව අපිට ලෝන් එක රිකවර් කරන්න බෑ. ඒතර කෑෂ් ෆ්ලෝ එකක් පෙන්නන නම් එයාට හොඳ බිස්නස් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. එක්ක පවතින ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, අලුත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වේ අද තියෙන ප්‍රශ්නේ ණය දෙන එක නෙමෙයි. ණයක් සඳහා පුජ්‍යලයක් නැත්නම් ව්‍යවසායකත්වය සංවර්ධනය කරලා සූදානම් කරන එක. ඉතින් ඒ කාර්යභාරය ඉස්සරහට වැඩි දැන් බැංකු වලට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් රජයනොත් ඔයගේ ඔය National Credit Guarantee Institution එක අරහත් උදව් කරනවා. ඒ වගේම තව තියෙනවා ප්‍රතිමූල්‍ය ණය, අඩු පොලි ණය, ඒ වගේම පොලි සහන ආධාර ණය යෝජනා ක්‍රම තියෙනවා. සල්ලි තියෙනවා, ණය යෝජනා ක්‍රම ඕන තරම් තියෙනවා. ඒ වගේම අපි ග්‍රීන් පවර් කියලා ලෝන් ස්කීම් එකක් තියෙනවා. ණය යෝජනා ක්‍රම 10ක් විතර අපි හදලා තියෙනවා වෙනම. දැන් මේ මහා පරිමාණ ව්‍යාපාර තුලින් නොසපයන භාණ්ඩ හා සේවා සැපීම් වගේ දේවල් මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය වගේ ව්‍යවසායකයන් තුලින් සිද්ධ වෙනවා. එතෙන්දී විශේෂයෙන්ම මේ තරුණයන් සහ කාන්තාව පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙනවා. මහජන බැංකුව කොහොමද මේ තරුණයන් සහ කාන්තාවන් වෙනුවෙන් මොන වගේ වැඩපිළිවෙළවල්ද සකස් කරලා තියෙන්නේ? අපි පොඩි පරීක්ෂණයක් කරා දැන් අවුරුදු 2කට කලින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ණය දෙන්න වැඩපිළිවෙලක්. එතනදී අපේ අත්දැකීම තමයි ඇප්ලිකේෂන් 1500ක් විතර ආවත් අපිට ණය ප්‍රමාණයක් දී ගන්න බැරුණේ ඔවුන්ට මේ බිස්නස් ප්ලෑන් එකක් හදා ගැනීමේ පොඩි ගැටලුවක් තිබුණා. ඉතින් ඒ අත්දැකීමත් අරගෙන අපි සමස්ත තරුණ ඒ කියන්නේ උපාධිධාරීන් හෝ ඕන කෙනෙකුට විවෘත කරා ණය යෝජනා ක්‍රමයක් ලක්ෂ 5ක් දක්වා 7%කට. ඒතර හරිම ලිහිල් සුරක්කුම් යටතේ. හැබැයි ඒකට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. මේ වෙනකොට අපි ණය 2300කට ආසන්න ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. එතකොට අපි ආරම්භ කරන සුළු ණය මුදලකින්. හැබැයි ඒක ගන්නත් හොඳ සැලැස්මක් එක්ක එන්න ඕනේ. මොකද අර සාම්ප්‍රදායික ක්‍රමයේ උනේ ඇප්ලිකේෂන් එකක් සොරකුම් අරගෙන ණය දෙන එකට වඩා දැන් අපි බලන්නේ මෙයාට ඇත්තටම උවමනාවක් තියනවාද? ව්‍යාපාරයක් කරන්න හැකියාවක් තියනවාද? ආසාවක් තියනවාද? හැකියාවක් නැතත් ආසාවක්වත් තියෙනවා නම් අපිට පුළුවන් වෙන අයෙක් එකතු කරලා මෙයාව මේ මාර්ගයට යොමු කරන්න. ඒ නිසා අපි සුළුයෙන් පටන් අරගෙන තරුණ ව්‍යවසායකයන්ට ඒ වගේම වනිතා සවිය කියලා තියෙන කාන්තාවන්ට මිලියන 25 දක්වා 8% පොලියට. අර මං ඉස්සෙල්ලා කියපු ලක්ෂ 5 ලෝන් එක 7%යි. සාමාන්‍යයෙන් රජයේ අනුග්‍රහයටත් වැඩි අඩුවෙන් තමයි අපි දීලා තියෙන්නේ. හේතුව මේ තරුණ ව්‍යවසායකයන් සහ කාන්තා ව්‍යවසායකයන්ව දිරිගන්වන්න. ඒතකොට අපේ බැංකුවේ වෙනමම මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. ඒක පාවිච්චි කරලා අපි රටේම ඉන්න තරුණ සහ කාන්තා ව්‍යවසායකත්වයේ සංවර්ධනය කරන්න මේ ණය මුදල් ලබා දෙනවා. ණය මුදල පමණක් නෙමෙයි ඇත්තටම දැන් ඉස්සරහට අපි තව වැඩපිළිවෙල කීපයක් බලාපොරොත්තු වෙනවා. මොකද අපි දිගින් දිගටම කල්පනා කරන දේ තමයි මෙයාගේ ව්‍යවසායකත්වයේ සංවර්ධනය කරන්න නම් ඔවුන්ගේ පසුබිම එක්ක ඉන්න ඕන කියන කාරණාව. ඒ නිසා අපි ඔවුන් සමග සමීපව කටයුතු කරන වැඩපිළිවෙලක් තියෙන්නේ. කියන්නේ ඔවුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඔවුන් එක්ක කතා බහ කරලා ඔවුන්ගේ චරිතය පිළිබඳව එහෙම නැත්නම් හැසිරීම පිළිබඳව අධ්‍යයනය කරලා ඒවත් හදාගෙන යන වැඩපිළිවෙලක් මිසක් නිකම්ම ණය දෙන එකක් හරියන්නේ නැති බව තමයි අපි තේරුම් අරන් තියෙන්නේ. දැන් වික්‍රමනාරායන මහත්මයා කියන විදිහට මහජන බැංකුව ඔබ ඇතුළු පිරිස සූදානම් මේ වෙලාවේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයේ නගා සිටවන්න අවශ්‍ය කරන සහාය බැංකුවක් විදිහට ඔබේ පැත්තෙන් ලබා දෙන්න. එතකොට මේ අපේ පැත්තෙන් මොනවද මේ වෙලාවේ අපි සපුරන්න ඕනේ සුදුසුකම්? පැහැදිලිවම ඒක තමයි මට තියන්න තියෙන ලොකුම පණිවිඩය සමස්ත ව්‍යවසායකත්වයටම. මොකද සුළු මධ්‍ය මහා ඔය කවුරු ගත්තත් අද ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔවුන්ගේ සැලැස්ම පිළිබඳ ප්‍රශ්නයක්. ඇත්තටම ව්‍යාපාරය ඉදිරියට කරගෙන යනකොට පටන් ගන්නකොටවත් මැදදිවත් බිස්නස් ප්ලෑන් කියලා අපි තරල් සේරෙන භාෂාවෙන් කියන්නේ. එහෙම එකක් ගැන අවබෝධයක් නැහැ. කරන්නම් වාලේ කරන එකක් පිළිබඳව තමයි අපිට තේරෙන්නේ. හොඳ ව්‍යාපාර බිහි වෙලා තියෙනවා නම් ඒ තියෙන ප්‍රධාන හේතුව තමයි උන්ට ප්ලෑන් එකක් තියෙනවා. ඒ ප්ලෑන් එක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම. ඉතින් අපි කියන්නේ ඔබ නිකන් එන්න එපා. බැංකුවකට ඇවිල්ලා මට ලෝන් එකක් දෙන්න කීයක් දෙන්න පුළුවන්ද? ඒවා එච්චර සුදුසු ප්‍රශ්න නෙමෙයි. ඔබට පුළුවන් කියන්න මෙන්න වගේ ප්ලෑන් එක. මේකට මට මෙච්චර ඕනේ කියලා කෙලින්ම කියන්න. ඒ එක පැත්තක්. දෙවෙනි එක තමයි අපි බලන්නේ ව්‍යවසායකයෙක්ව බිහි කරන්න බැංකුව වලට බෑ. බොරු කියන්න හොඳ නැහැනේ. ව්‍යවසායකයෝ බිහි වෙන්නේ ඉතා අමාරුවෙන්. ඒක හරි අමාරු කටයුත්තක්. දැන් අපි වුණත් රස්සාවල්නේ කරන්නේ ව්‍යවසායකයෙක් වෙනවා කියන්නේ සෑහෙන දැවැන්ත අභියෝගයක් බාර ගන්න පුළුවන් පුජ්‍යලෙක්. ඒකට අපි බැංකුවකට ආපුවම මේ ව්‍යවසායකත්ව හැකියාවන් තියනවද කියලා බලනවා. ඊළඟ කාරණාව තමයි ඔවුන්ට ආශාවක් තියෙන්න ඕනේ.
දැන් ඔබම කියපු පරිදි එක වතාවකදී ගොඩක් ව්‍යාපාර වැටෙන්න හේතුව තමයි ව්‍යාපාරය පටන් අරන් අවුරුදු 2-3ක් යනකොට ඔවුන්ගේ තියෙන ජවය නැති වෙලා යනවා. ඒ ශක්තිය දුර්වල වෙනවා. ශක්තිය දුර්වල වුණාම අතාරිනවා. එහෙම නොවෙන දීර්ඝ කාලීනව දැන් ඔය මහා සම්මේලනයේ අරමුණත් ඒකයි. තිරසාර දේවල් විතරයි දැන් අපි කතා කරන්නේ. තිරසාර සංවර්ධනය, තිරසාර ව්‍යවසායකත්වය, තිරසාර මූල්‍යණය කියලා දැන් අපි ඉස්සරහට කතා කරන්නේ සස්ටේනබල් ෆයිනෑන්ස් ගැන. නිසා අපි බලාපොරොත්තු වෙන ප්ලෑන් එකක් තියෙන, ව්‍යවසායකත්වයේ තියෙන, ව්‍යාපාර හැකියාවක් තියෙන, ආශාවක් සහ කැපවීමක් තියෙනවා නම් ඇත්තටම ණයක් ගන්න එක කිසිම අපේ බැංකුවෙන් විතරක් නෙමෙයි ඕන බැංකුවකින් ලෑස්ති. නමුත් බහුතරයකට වෙලා තියෙන්නේ ඔවුන් සමග සාකච්ඡා කරනකොට කළමනාකරුවෙකුට තේරෙනවා මෙයාට මේ දේවල් නැහැ කියලා. එතකොට එක් ආකාරයකට ඒ ණය ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ ගැන අවබෝධයක් අරගෙන අපි අර මම ඔබට කිව්වා වගේ ඉස්සලා මේ ව්‍යවසායකත්ව උදානයේදී අපිත් එක්ක විශ්වවිද්‍යාල 4ක් එකතු වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය සහ විවෘත විශ්වවිද්‍යාලය. ඔවුන් අපි දවස් දෙකේම ඉන්නවා. ඊට අමතරව රජයේ නෙඩා එක, සෙඩ් එක, EDB එක, IDB එක එකතු වෙනවා. මේ ඔක්කොම එකතු කරන් අපි උත්සාහ කරන්නේ අර ව්‍යවසායකත්වයේ කියන එක පිළිබඳව අවබෝධයක් ලබා දීලා ඔවුන් ඒකටම යොමු කරලා ඒ පිළිබඳව තියෙන බරපතලකම සහ ඒ සූදානම් ඇති කිරීම තමයි මේකේ අරමුණ. ඉතින් ඒ සඳහා සාකච්ඡා සම්මන්ත්‍රණ ඒ වගේම අපි දැවැන්ත කුටියක් අපේ මහජන බැංකුවේ තියෙනවා. ඒකට ඇවිල්ලා ඕන දෙයක් කතා කරන්න පුළුවන්. සාමාන්‍ය ණයක් හරි ව්‍යවසායක ව්‍යාපාර ණයක් හරි වැටිච්ච ව්‍යාපාරයක් ගොඩ ගන්නත් වෙනම එක්ස්පර්ට්ලා ටිකක් අපි එතන තියලා ඉන්නවා. අවශ්‍ය කරන මේ සියලුම උපදෙස් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ අර දැනුම විනෝදෙ මේ හැමදේම එතන තියෙනවා. හැමදේම තියෙනවා. දැන් ඉදිරියේදී මේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නැන්වීම වෙනුවෙන් මොන වගේ සැලසුම්ද සකස් කරගෙන යන්නේ? විශේෂයෙන්ම මෑතකදී අපේ අධ්‍යක්ෂක මණ්ඩලය අවධානය යොමු වුණා මේ සඳහා. ඒ යොමු වෙලා අපිට උපදෙස් දුන්නා මේ සඳහා සැලැස්මක් සකස් කරන්න කියලා. ඒ අනුව අපි තේරුම් ගත්ත දේ තමයි මේ ණය දීමේ ක්‍රමවේදයේ පොඩි වෙනසක් කරන්න. ඒකට කියනවා රිලේෂන්ෂිප් ලෙන්ඩින් කියලා. නැත්නම් සම්බන්ධතා ණය දීම කියලා. සම්බන්ධතාවයක් මොකද මේ සුද්ධ සහ සුළු ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය ප්‍රකාශන ඔබ දන්නා පරිදි ඒවා බොහෝ වෙලාවට එක්කෝ නැහැ නැත්නම් තියෙනවත් වැරදි. ඒ නිසා අපි දැන් මේ දවස්වල කරගෙන යන්නේ සියලුම කළමනාකරුවන්ව පුහුණු කරනවා. ඔවුන් ළඟට ගිහිල්ලා ඔවුන් එක්ක ඉඳගෙන තේ එකක් බීලා ඔවුන්ව පිළිබඳ අධ්‍යයනය කරන්න. එහෙම අධ්‍යයනය කරලා අපිම තොරතුරු එකතු කරගන්න. ඒ තොරතුරු එකතු කරලා ඒ මාර්ගයෙන් ණය දෙන්න. හැබැයි ණය දෙන්න කලින් අපි අපේ මැනේජර්ස්ලව ට්‍රේන් කරගෙන යනවා දැන් ඒක ආරම්භ කරා. ඉංග්‍රීසියෙන් කියන ෆයිනෑන්ෂල් මෙන්ටරින් කියලා. මෙන්ටරින් කියන්නේ එයාගේ සමහර ඉන්නවා පුජ්‍යලයෝ එයාට ණයක් ගන්න කලින් එයාගේ හැසිරීම රටාවේ වෙනස්කම් කරන්න තියෙනවා. අපි සරල උදාහරණයක් ගමු. හැමදාම හැන්දෑවට පොඩි අඩියක් ගන්න පුරුදු වෙලා ඉන්නවා. සිගරට් බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඒකේ හරහා ඔහුගේ කෑෂ් ෆ්ලෝ එක ගොඩාක් ඩයිවර්ට් වෙනවා වෙන තැන් වලට. ඒක විශාල ප්‍රමාණයකින්. රියල් 1500ක් 2000ක් විතර යනවා එයාට ඒ වැඩවලට. ඒ වගේම අනවශ්‍ය කටයුතු වලට ඔබ දන්නවා ගොඩක් දේවල් වලට යොමු වෙලා ඉන්නවා. මෙන්ටරින් වලින් අපි උත්සාහ කරන්න හදන්නේ පුජ්‍යලයාගේ බිහේවියර් එක චේන්ජ් කරන්න. ඊට පස්සේ තමයි ඔයාව ඇතුළට ගන්න පුළුවන්. ඊට පස්සේ යාට ෆයිනෑන්ෂල් ඇඩ්වයිසරි. ඒකත් ෆයිනෑන්ෂල් මෙන්ටරින් කියන්නේ එකක්, ෆයිනෑන්ෂල් ඇඩ්වයිසරි කියන්නේ ඊට පස්සේ දෙන්න පුළුවන් එකක්. එතකොට ෆයිනෑන්ෂල් ඇඩ්වයිසරි නම් අපිට දැන් උනත් දෙන්න පුළුවන්. අපි ආයෝජනය කරන්නේ කොහොමද? ඉතුරු කරන්නේ කොහොමද? පොලි අනුපාත කියන්නේ මොනවද? ඒවා ඇප්ලයි වෙන්නේ කොහොමද? ඒ වගේ ඇඩ්වයිසස් දැන් උනත් දෙන්න පුළුවන්. නමුත් බිහේවියර් එකක් චේන්ජ් කරන්නේ නැතුව අර මිනිස්සෙකුට ඇඩ්වයිස් කරයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ දැවැන්ත වැඩපිළිවෙලක් යනවා. ඔක්කොම මැනේජර්ස්ලා ට්‍රේන් කරනවා. ගොඩාක් මේගොල්ලොත් එක සමීප වෙලා. මේ අයට ණය දීමේ වැඩපිළිවෙලක්. ණය දෙන්න මං කිව්වා සල්ලි තියෙන ඕන තරම් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ පුජ්‍යලයව සූදානම් කිරීම. දෙවෙනි එක තමයි අපි ඇත්තටම මේ වෙනකොටත් තිරසාර මූල්‍යණය සස්ටේනබල් ෆයිනෑන්ස් කියන මාතෘකාව යටතේ ග්‍රීන් පවර් ලෝන් එකක්. ඒ කියන්නේ ඊටාම අඩු පොලියකට මහා පරිමාණ තිරසාර ව්‍යාපෘති සඳහා ණය යෝජනා ක්‍රමයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරනවා. ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා SME ක්ලබ් කියලා එකක් දාන්න. ඒ කියන්නේ දැන් මෙතන මේ රංචු ගස්සන්න. දැන් අද වෙලා තියෙන්නේ රංචු ගහන්නේ නැහැ. පොඩි ළමයිවත් ව්‍යවසායකයොත් රංචු ගහන්නේ නැහැ. උන් එක එක සයිලෝස් වල තමයි වැඩ කරන්නේ. ඒ නිසා උන්ගේ ප්‍රශ්න කියන්න කවුරුත් නැහැ. ඒ හින්දා අපි බලන තීරණ ගන්නත් පුළුවන් එතකොට නේද? ඔව් පැහැදිලිවම. ඊට පස්සේ අපි බලන්නේ මේගොල්ලන්ව රංචු ගස්සන්න දිස්ත්‍රික් මට්ටමින් එක එක සංවිධාන පිටවල ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. නැත්තම් එළියෙන් ඇඩ්වයිසර්ස්ලා ගෙනලා සාකච්ඡා කරන්න.
මොකද ඔබ විශ්වාස කරන එකක් නැහැ මේ අයට කොහොම කිව්වත් ට්‍රේනින් එකකට එන්න කියලා හරි අමාරුයි ගෙන්න ගන්න. පැය දෙකක් අපේ පන්ති කාමරයක තියාගන්න බෑ මේ ව්‍යවසායකෙක්. ඉතින් එක එක දේවල් කරලා තමයි එයාව තියාගන්නේ. නමුත් අපි බලනවා සංවිධානාත්මකව ඔවුන්ටත් නොදැනෙන විදිහට ඔවුන්ගේ හැසිරීම රටාව වෙනස් කරන්නට ඔවුන්ට අවශ්‍ය උපදෙස් දෙන්නට මේ වැඩපිළිවෙල යොදා ගන්න. ওই දේවල් තමයි ඊට අමතරව කාන්තා ව්‍යවසායකත්වයේ සංවර්ධනය කරන්නත් අපේ විශේෂ වැඩසටහනක් තියෙනවා. හොඳයි. එහෙමනම් අපි අද දවසේ මේ කතා බහ කරේ විශේෂයෙන් මහජන බැංකුව හරහා මේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයෙන් යැන්වීම වෙනුවෙන් ක්‍රියාවට නැන්වෙන විශේෂ වැඩසටහන් පිළිබඳව අපිට කාලය අවසන් වෙලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුළු හා මධ්‍ය පරිමාණ සංවර්ධන සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසාය වික්‍රම නාරායන මහත්මයා තමයි අද දවසේ මේ සම්බන්ධයෙන් තොරතුරු දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වුණේ. එහෙමනම් ස්තුතියි ඔබතුමාට. තව දවසක අපි මේ පිළිබඳව කතා බහ කරන්න එකතු වෙමු. ආයිබෝවන්. ආයිබෝවන්. බොහොම ස්තුතියි.